කොහොමද කට්ටිය ඔන්න අදගෙන අහලා තියෙන්නේ වීඩියෝ බලලා සල්ලි හොයන්න සුපිරි ක්‍රමයක් මේ වෙබ්සයිට් එකෙන් කරන්නේ අපිට වීඩියෝ ප්‍රමාණයක් දෙනවා ඒක බලපුවම අපිට සල්ලි දෙනවා කරන්න තියෙන පොඩි වැඩයි ඒ වෙබ්සයිට් එකට මුලින්ම පොඩි මුදලක් ඩිපොසිට් කරන්න ඕනේ අපි දැන් බලමු අපි ඩිපොසිට් කරන මුදලට අනුව අපිට කොපමණ මුදලක් හම්බ වෙනවද කියලා ඔයාලා ඩිපොසිට් කරන ගාන අනුව ඔයාලා වැටෙන මට්ටම් ටික K1 K2 K3 K4 K5 ඔය විදිහට K9 වෙනකන් ඒගොල්ලන්ගේ මට්ටම් ශ්‍රේණි තියෙනවා. හැබැයි ඔයාලා මුලින්ම ජොයින් වෙන කෙනෙක් නම් ඔයාලා දැන් මුලින්ම ජොයින් වෙන කෙනෙක් නම් ඔයාලට මේකේ ජොයින් වෙන්න පුළුවන් K1 K2 සහ K3 කියන මට්ටම් වලට විතරයි. K1 මට්ටමට ඔයාලට ජොයින් වෙන්න නම් රුපියල් 6300ක මුදලක් ඔයා ඩිපොසිට් කරන්න ඕනේ. එතකොට අන්න ඒකට ඔයාට දවසට ඩේලි ටාස්ක් කවුන්ට් එක 5යි. ඒ කියන්නේ දවසට තත්පර 15 වීඩියෝස් 5ක් විතර ඔයාට බලන්න තියෙන්නේ. ඒක වීඩියෝ එකකට ඔයාට රුපියල් 42ක මුදලක් ගෙවනවා. එතකොට ඔයාට දවසක ආදායම රුපියල් 210යි. දවස් 30ක් යද්දී ඔයා රුපියල් 6300ක් හොයනවා. ඒ වගේම දවස් 365ක් යද්දී ඔයා රුපියල් 76650ක් හොයනවා. ඒ කියන්නේ රුපියල් 6300ක් ඩිපොසිට් කරාම අවුරුද්දකට ඔයාට 76650ක් හොයන්න පුළුවන්. ඊළඟට K2 මට්ටමට ඔයා ජොයින් වෙනවා නම් කෙලින්ම K2 මට්ටමට ජොයින් වුණොත් ඔයාගේ ඩිපොසිට් එක තමයි රුපියල් 27000ක් ඔයා ඩිපොසිට් කරන්න ඕනේ. ඒකට ඩේලි වීඩියෝස් ඔයාට බලන්න පුළුවන් වීඩියෝස් 10ක්. ඒක වීඩියෝ එකකට රුපියල් 90ක් ගෙවනවා. එතකොට දවසකට ඔයාට රුපියල් 900ක මුදලක් උපයන්න පුළුවන්. දවස් 30කදී රුපියල් 27000ක් සහ දවස් 365ක් යද්දී ඔයාට රුපියල් 328500ක මුදලක් උපයන්න පුළුවන්. රුපියල් 27000ක් ඩිපොසිට් කරලා අවුරුද්දක් යද්දී 328500ක මුදලක් ඔයාට උපයන්න පුළුවන්. ඒ වගේම ඔයා මුලින්ම K3 මට්ටමට ජොයින් වෙන්න හිතන් ඉන්නවා නම් K3 මට්ටමට ඔයාට ජොයින් වෙන්න ඩිපොසිට් කරන්න ඕනේ රුපියල් 60700ක මුදලක් පමණයි. එතකොට ඔයාට ඩේලි වීඩියෝස් බලන්න තියෙනවා වීඩියෝස් 15ක්. එක වීඩියෝ එකකට රුපියල් 135ක් ගෙවනවා. එතකොට දවසට ඔයාට උපයන්න පුළුවන් රුපියල් 2025ක මුදලක්. එතකොට ඔයා දවස් 30ක් යද්දී ඔයාගේ ඉන්කම් රුපියල් 60750ක් වෙනවා. අවුරුද්දක්. ඒ කියන්නේ දවස් 365ක් යනකොට ඔයා 739125ක මුදලක් උපයලා තියෙනවා. රුපියල් 60700ක් ඔයා ඩිපොසිට් කරලා අවුරුද්දක් අන්තිමේදී ඔයා රුපියල් 739125ක මුදලක් උපයලා. මේ විදිහට මෙන්න මේ K1 K2 K3 මට්ටම් වලට තමයි ඔයා මුලින්ම ජොයින් වෙන කෙනෙක් නම් ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මට්ටම් වල ඔයා මුලින් වැඩ කරලා ඒකේ හම්බෙන මුදලින් ඔයාට පුළුවන් ඉස්සරහට K4 ඉඳන් K9 මට්ටම් වෙනකම් ඔයාට කැමති මට්ටමකට ඩෙවලොප් වෙවි ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි ඔයා ඩිපොසිට් කරන ගාන අනුව ඔයාට දවසට මාසෙට සහ අවුරුද්දට උපයන්න පුළුවන් මිල මුදල් වල ඔයාට ගන්න පුළුවන් ලාභයන් වල සරලම විස්තරය. තවත් විශේෂම කරුණක් තමයි ඔයාට මොකක් හරි හේතුවක් හින්දා ඩිපොසිට් කරපු ගාන ආයෙත් ගන්න ඕන නම් ඔයාට මේ කම්පැනි එකේ වැඩ කරන්න තු අයින් වෙන්න ඕන නම් ආයි ඒ ඩිපොසිට් කරපු ගාන ඔයා අයින් වෙනකොට ඒ කම්පැනි එකෙන් නැවතත් ඔයාගේ account එකටම withdraw කරනවා. දැන් මම හිතනවා ඔයාලට මේ සයිට් එක ගැන පොඩි දැනුමක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා කැමති නැද්ද මේ වගේ පුංචි කාලයක් යොදවලා මුදල් උපයන්න? අපි දැන් බලමු මේ වෙබ්සයිට් එකට ඇතුළත් වෙන ආකාරය. මේ වීඩියෝ එකේ description එකේ දාලා දෙනවා link එකක්. අන්න ඒ link එකෙන් ඔයාලට පහසුවෙන්ම AGM TV site එකට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ link එකෙන් යන්න බැරි නම් ඔයා කෙලින්ම Chrome එකේ හරි ඔයාගේ Google එකට ගිහිලා search කරන්න agmtv58.lk කියලා. අන්න ඒක හරහත් ඔයාට කෙලින්ම මේ පේන සයිට් එකට යන්න හැකියාව තියෙනවා. සයිට් එකට ගියපු ගමන් ඔයා තාම මේ සයිට් එක ලොග් වෙලා නැති හින්දා ඔයාට පෙන්වන්න මෙන්න මේ වගේ එකක්. එතනින් ඔයා මෙතන confirm කියන එක එබුවට පස්සේ මෙතන තියෙන ඔයාලට login now සහ register now. ඔයාලා තාම මේක register වෙලා නැති හින්දා ඔයාලා මුලින්ම දෙන්න ඕනේ මෙතන register now කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ දැනට use කරන phone number එක අනිවාර්යෙන්ම ඔයාලා use කරන phone number එක මේකට දෙන්න. phone number එක දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් login password එක. මේ password එක අනිවාර්යෙන්ම මතක හිටින password එකක් දෙන්න ඕනේ. මොකද මේ password එක සහ phone number එක තමයි ඔයාලා ඉස්සරහට මේකට login වෙද්දි ඇතුළත් කරලා login වෙන්න ඕනේ. ඒකින්ද මතක හිටින හොඳ password එකක් මේකට දෙන්න. ඊට පස්සේ මේ password එක දීලි වෙලා නැවතත් ඔයාට මේ password එක enter කරන්න කියනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඒගොල්ලන්ගේ ඉස්සරහම තියෙනවා දැන් මෙතන අංකය යන්නේ ඒ අංකය මෙතන ටයිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවාට ඉන්විටේෂන් කෝඩ් එකක් ටයිප් කරන්න. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඉන්විටේෂන් කෝඩ් එක මොකක්ද කියලා. අන්න ඒ කෝඩ් එක මෙතන ටයිප් කරලා ඔයාලට තියෙන්නේ
රෙජිස්ටර් now කියන බටන් එක ඔබන්න. නිකන් හරි එකපාරම රෙජිස්ටර් now කියන බටන් එක කැන්සල් වුණොත් ආයි ඔයාලට අතර අපි කලින් 22.46 වගේ එන්ටර් ටයිප් කරපු මෙන්න මෙතන අර ෆොටෝ එකක් බලන නම්බර් එක ටයිප් කරන් තියපු තැන ෆොටෝ එක මාරු වෙයි ආයි. එතකොට ඔයාලට පුළුවන් නැවතත් ඒ ෆොටෝ එකේ තියෙන අංකය නැවතත් එතන ටයිප් කරලා ආයි රෙජිස්ටර් now කියන එක ඔබන්න. එතකොට ඔයාලා ඔටෝ රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගේ මෙන්න මේ ඉන්ටර්බේස් එක තියෙන මෙන්න මේ සයිට් එකට ඕගොල්ලන්ව ඇතුළත් වෙනවා. ඔයාට මෙන්න මේ සයිට් එකේ බලමු මේ එක එකකින් මොකද තියෙන්නේ කියන එක. ඔයගන්න මුලින්ම මෙන්න මේ සයිට් එකට ගියපු ගමන් මෙන්න මේ විදිහට තමයි ඔයගන්න මේක පේන්නේ. ඉතින් එතෙන්ට ගියපු ගමන් ඔයගන්න මුලින්ම පේනවා ඔයාලා දැන් ඉන්ටර්න් කෙනෙක් විදියට මම මේකට කලින් ගියා. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීන් කෝඩ් එක ගන්න. ඉන්ටර්න් කෙනෙක් විදියට මම මේ විද්දි ඔයාලගේ ටාස්ක් එක ඒ කියන්නේ ඉන්ටර්න් කෙනෙක්ට හම්බෙන දවසට වීඩියෝස් පහක් බලන්න විතර ඊට පස්සේ ඊළඟ දවසේ බලන්න බෑ. ඒ ටාස්ක් එක මම මේ වෙනකොට කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඔයගන්න පේන තැන කම්ප්ලීට් ද ටාස්ක් ටුඩේ කියලා තැන වීඩියෝස් 5 කියන එක වැටලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලලා ඉවර නැත්නම් තාම ඔතන මේ බිඳුව කියන තැන 5ක් පෙන්වනවා. ඔන්න ඔය වගේ වීඩියෝස් 5ක් තමයි ඔයාලට බලන්න තියෙන්නේ. ඔය දැන් පෙන්නනවා අද දවසට වීඩියෝස් බලන්න බෑ කියන එක. හරි. අපි යන් ආයි මේ සයිට් එකේ හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ගියාම ඔයාලට කම්පැනි එක පිළිබඳව විස්තර බලා ගන්න ඕන නම් මේ කම්පැනි ප්‍රොෆයිල් කියන එකෙන් ඔයගාන්ට විස්තර සියල්ලම බලා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ සයිට් එකේ ඔයාලත් මේකත් එක්ක වැඩ කරද්දි මෙතන ලකි ඩ්‍රෝ කියලා අවස්ථාව ගන්න ලබා දෙනවා. ලකි ඩ්‍රෝ අවස්ථාව ලැබෙන්නේ ඔයා මේකට මුලින්ම ජොයින් වුණාම ඔයාලට මෙන්න මෙතන ලකි ඩ්‍රෝ අවස්ථාව හම්බෙන ගාණක් තියෙනවා. ඩිපොසිට් කරන ගාණ වගේ මට්ටම අඩුව වැඩිපුර ඔයාලට ලකි ඩ්‍රෝ අවස්ථාව දෙනා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ලකි ඩ්‍රෝස් වල ඔයාලට තියෙන තෑගිත් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ තියෙන VIP ඒරියා කියන එක. ඒකේ තියෙන්නේ දැන්ට ඔයාලා ඉන්ටර්න් කෙනෙක් විදිහට ජොයින් වෙලා තියෙන. ඒකෙන් උඩම තියෙන ඔයාලා ඉන්ටර්න් කියන එක ඩෙන්ටිෆයි එක අපේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ K1 ඔය මට්ටම් වලට ජොයින් වෙන්න පුළුවන්. K1, K2, K3 ඔන්න ඔය වගේ විස්තර ටික තමයි ඔතන තියෙන. ඩිපොසිට් කරන ගාන, දවසට බලන වීඩියෝස් ගාන, ඔයාලට එකෙන් හම්බෙන ගාන, ප්‍රොෆිට් එක මේ හැමදේම මේකේ තියෙනවා. K1, K2, K3, K4 ඉදිරි K9 වෙනකම් විස්තර ටික මේකේ තියෙනවා. ඊට පස්සේ අපි යමු මේකේ ඔයාලා බලන් ඉන්න වැදගත්ම දේ ඒ තමයි my wallet එක. ඉතින් my wallet එකෙන් පුළුවන් ඔයාලගේ දැනට තියෙන ගාණ. ඒ කියන්නේ මම දැන් ඉන්ටර්න් කෙනෙක් විදිහට මේකේ දවසේ ටාස්ක් එක කරලා දෙන ඉන්ටර්න් එක කියන්නේ රුපියල් 42 ගාන වීඩියෝස් 5ක් දවසට බලන්න තියෙන්නේ. ඔයගොල්ලන් පේන ටුඩේස් earning වල 210ක් මේ වෙනකොට මම earn කරලා තියෙනවා. හැබැයි තාම මම මේකට ඩිපොසිට් කරලා නැති හින්දාද මේ අලුත් account එක ඩිපොසිට් කරලා නැති හින්දා මට මේකේ withdrawal වලට යන්න access දෙන්නේ නැහැ යාලා. ඊට කලින් password එකක් දාලා ඔයගොල්ලන් මෙතන පේනවා found password කියන එක. එතනින් ඔයගොල්ලෝ password එකක් add කරලා ඊට පස්සේ ඔතන withdrawal method වලට ගිහිල්ලා ඔයගොල්ලෝගේ bank account එක details දෙන්න විතරයි තියෙන්නේ. ඔටෝම ඔයාලගේ account එකට සල්ලි වැටෙනවා. ඔයාලා K1, K2, K3 මට්ටම වල සතියේ එක දවසක් විතර ඔයගොල්ලන්ට withdraw ගන්න මේකේ access තියෙන්නේ. ඒ දවස් ඇතුළත ඔයගොල්ලෝ withdraw වෙන්න දැම්මට පස්සේ processing වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ රාජකාරී දින, ඒ කියන්නේ මේගොල්ලෝ වැඩ කරන සතියේ දවස් දෙකක් හෝ තුනක් ඇතුළත එච්චර කාලයක් යන්නේ නැහැ. ඔයාලගේ account එකට සල්ලි ඉබේම වැටෙනවා. ඉතින් මේක තමයි AGM TV site එකේ ඇත්ත කතාව. වැඩ ටික කොහොමද වෙන්නේ කියන කතාව. හරි මං හිතනවා ඔයාලා මේ සයිට් එකට ලොග් වෙලා මුදල් උපයයි කියලා. එහෙනම් අදට අපි වීඩියෝ එක නවත්තනවා.